හරි මම පේනවා 1 kg දී ටයිමින් මාක් එකක් අද පෙන්වීමක් කරනවා මම. හරි. මේ බලන්න මේ තියෙන ක්‍රෑන්ක් ෂාෆ්ට් එක මේ ළඟට පේනවා. මේ ක්‍රෑන්ක් එකේ ටයිමින් වීල් එකේ මේ 1 කියලා දැරි දෙක ගහලා දෙන ඒ දෙකට මෙන්න මේ මේක හැබැයි ඇත්තටම ඔයිල් පම්ප් එක මේ වැඩ කරන්නේ. ඔයිල් පම්ප් එකේ මේ ඇත්තට මේ දෙකට එක මැද වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ පම්ප් එකේම මෙතන දෙක තියෙනවා. ඒකේ මේ බැලන්ස් ෂාෆ්ට් කෑම් එකට මේ දෙක මැදට වෙන්න ඕනේ. හරිනේ? එහෙම අපි මෙතන බාන 3 තියෙනවා මේ. අංක 3 මේ ළඟල පේන තා. මේ බලන්න. මේ හරි මේ තියෙන. මේ තියෙන අංක 3 වීල් එක ඒ දැත්තට මෙන්න මේක වැදින්න මාක් වෙන්න ඕනේ. ඒතර මේක තියෙන්නේ බැලන්ස් කෑම් එකක් ඇතුලෙන් එන එක. ඊපස්සේ අංක 4 තියෙනවා මෙතන. ඒ 4ට මේ පේනවනේ. මෙතන තියෙන අයිඩල් වීල් එක තමයි මාක් වෙන්නේ. ඊට පස්සේ ඔටෝම අංක 5ට මෙතන ආපහු ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ වීල් එකට මේ ඩොට් එක මාක් වෙනවා. ඒක 1 2 3 4 5 වැටෙනවා. බලන්න මේ තියෙන විදිහ හරිනේ. මේක තමයි 1 kg එකට තියෙන්නේ. හැබැයි 2 kg මේ බැලන්ස් ෂාෆ්ට් කෑම් එක සම්බන්ධ වෙන්නේ නැහැ.